ගේ ශරීරයට ඇතුල් වන වැලි කැටේ නිසා ඌ නිකුත් කරන්නා වූ රසායනික ද්‍රව්‍යයක් වේ. ඇටය වටිනා. එයට අගයක් තියෙනවා. එය අපි පළඳන විට ලස්සන අලංකාරය හා ගෞරවාන්විත බවක් හා පෞරුෂයක් අපට ලබා දෙනවා. බයිබලානුකූලව ගත්තොත් දෙවියන් වහන්සේ ඔබට දෙන කැඳවීමක්, ආලේපයක්, දීමනාවක්, දේවදරුකමේ ආධිපත්‍යයත් මෙයට ඇතුල් වේ. මෙම මුතු ඇටය ඔබ තුළමයි තියෙන්නේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ කැඳවීම, උන්වහන්සේගේ දීමනාව ඔබ අන් අයගේ වචනවලටත් ඔවුන්ගේ උපදේශවලටත් අනුව කටයුතු කිරීම තුළ ඔබ මුතු ඇටය පාවිච්චි කිරීමට නොහැකි වනු ඇත. ඔබ දෙවියන් වහන්සේ සමග යන ආත්මික ගමන තුළ ඔබ ගොඩනගාගත් ආත්මික නිලතලයන් හා ධර්මිෂ්ඨකමක් තිබේ. සමහර විට ඔබට මුණ ගැහෙන පුද්ගලයන් ඔබගේ නිලතලය හා ධර්මිෂ්ඨකම ඔවුන්ගේ වාසිය තකා ඔබව වැරදි ලෙස වැරදි ක්‍රියාවලට ඔබව යොදවා ගන්න පුළුවන්. එසේම ඔබ ඔවුන්ට පක්ෂපාතකම පෙන්වන්නකින් එම මුතු ඇටය ඔබට අහිමි විය හැකිය. මෙම මුතු ඇටය ඔබ ක්‍රිස්තියානි ජීවිතය තුළ එකතු කරත් ආශිර්වාද හා දේව රහස ආත්මික තලයන් වේ. ඔබ අන් අය සමග මේ රහස් බෙදා ගැනීමේදී ඔවුන් ඒවා සුරාගෙන ඔවුන්ගේ දෙයක් බවට ප්‍රකාශ කරති. සමහර ආත්මික පුද්ගලයන් ඔබගේ මුතු ඇටය දැනගෙන, දේව රහස් දැනගෙන ඔවුන්ට සිතුණු පත්තන පුද්ගලයන් ඔබගේ ජීවිතයට එවන්නත් පුළුවන්, වැරදි පුද්ගලයන් එකතු කරන්නත් පුළුවන්. එමගින් ඔබගේ මුතු ඇටය විනාශ වේ. ශුද්ධ වචනය කියා තිබෙනවා ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්නත් බල්ලන්ගෙන් පරිස්සම් වන්න කියා. එතනදී බල්ලා කීමෙන් අදහස් කරන්නේ මොකද? ආගමික නායකවරු වෙන්න පුළුවන්, සාතන්ට නමස්කාර කරන ඇදිලිවතුන් වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේ දැනගත් ආත්මික ගොඩනගාගත් නැති පුද්ගලයන් වෙන්න පුළුවන්, කල හොඳ නොගත් පුද්ගලයන් වෙන්න පුළුවන්, වැරදි ඉගැන්වීම් කරන්න පුද්ගලයන් වෙන්න පුළුවන්. මෙතනින් යේසුස් වහන්සේ අදහස් කරේ රොටිය කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ට හිමි යුතු දේවල්ය, ආශිර්වාද උරුමයක්, සුවයක්, බලයක් විය හැකිය. මේ ස්ත්‍රිය සාතන්ට නමස්කාර කර ස්ත්‍රියක්. දේව ආශිර්වාදය තුල තව කෙනෙකු ආශිර්වාද වීමත් බල ගැන්විය හැකි බව ඇය දැනන් සිටියා. මෙම බයිබල් පදයේ තේරුම නම් අපි එක් එක්කෙනාට සුභාරංචිය දේශනා කරනකොට සමහර අය ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ අඥානකම නිසා සුභාරංචියේ ඇති වැදගත්කම ඒ ප්‍රතිඵලය අත්දැකීමට ඔවුන්ට නොහැකි වෙනවා. ඔබ දෙමාපියෙක් වශයෙන් එක් දරුවාට කළ යුතු යුතුයකම් හා වගකීම් ඉටු කළ යුතුය. ඔවුන්ට හරි මාර්ගය පෙන්විය යුතුය. එක් දරුවාට හිමි යුතු උරුමය නිසි ආකාරයේ දිය යුතුය. ඔබ ප්‍රේමයෙන් අන්ධ නොවිය යුතුය. ඔබගේ හිත හොඳකම ඔබගේ මිත්‍රයන් ඔවුන්ට වාසි ලෙස ඔබව යොදවා ගන්න පුළුවන්. එලෙසම ඔබ වැරදි මිත්‍රයන් ඔබගේ ජීවිතේ එක්කිරීම